Hello everyone, welcome to my channel Learn English with Kalani. Today I am going to teach you about adverbs. Okay, we start our lesson. We first see what these adverbs mean. අපි මුලින්ම බලමු adverbs කියන්නේ මොනවද කියලා. Adverbs are words that modify verbs, adjectives or other adverbs, providing more details about how, when, where, why or to what extent something happens. They help add depth and precision to sentences, making our language more vivid and expressive. ක්‍රියා විශේෂණ කියන්නේ ක්‍රියාපද විශේෂණ පද හෝ වෙනත් ක්‍රියාපද වෙනස් කරන වචන වන අතර යමක් සිදුවන්නේ කෙසේද, කවදාද, කොහේද, ඇයි හෝ කොතරම් දුරටද යන්න පිළිබඳව වැඩි විස්තර සපයනවා. ඒවා වාක්‍යවලට ගැඹුර සහ නිර්වද්‍යතාවය එක් කිරීමට උපකාරී වෙනවා වගේම අපගේ භාෂාව වඩාත් විචිත්‍රවත් හා ප්‍රකාශනාත්මක වෙනවා. Okay, so let's first look at the key points about adverbs. අපි මුලින්ම බලමු adverbs පිළිබඳව මූලික කරුණු මොනවද කියලා. What they do. මොනවද මේ adverbs මගින් කරන්නේ? Modify verbs. ක්‍රියාපද වෙනස් කරනවා. බලන්න example. She sings beautifully. ඇය ලස්සනට ගායනා කරනවා. ඇය ගායනා කරන්නේ කොහොමද කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. Describes how she sings. ඊගාව එක බලන්න. Modify adjectives. නාම විශේෂණ පද වෙනස් කරනවා. බලන්න example. He is incredibly talented. ඔහු ඇත්තටම දක්ෂයි. දක්ෂතාවය තමයි මෙතන තීව්‍ර කරලා තියෙන්නේ. Intensifies talented. ඊළඟ එක තමයි modify other adverbs. වෙනත් ක්‍රියා විශේෂණ පද වෙනස් කරනවා. Example බලන්න. They worked remarkably quickly. ඔවුන් විශිෂ්ට ලෙස ඉක්මනින් වැඩ කළා. Describes how quickly they worked. ඔවුන් කොතරම් ඉක්මනින් වැඩ කළාද කියලා තමයි මේකෙන් විස්තර කරලා තියෙන්නේ. Next we learn about types of adverbs. අපි දැන් ඉගෙන ගන්නේ මේ adverbs වර්ග මොනවද කියලා. පළවෙනි එක තමයි manner adverbs. ඒ කියන්නේ ක්‍රියාපදයේ ආකාරය පෙන්වීමට භාවිතා කරනවා. අපි මේකෙදි how කියන question form එකට අදාළව තමයි sentences නිර්මාණය කරන්නේ. බලන්න example. She drives carefully. ඇය පරිස්සමින් රිය පදවනවා. ඇය රිය පදවන්නේ කෙසේද කියා අපිට විස්තර කිරීමට මේ adverb එක use කරන්න පුළුවන්. දෙවෙනි එක time adverbs. යම් ක්‍රියාවක් සිදුවන්නේ කවදාද කියා වැඩි විස්තර සපයීමේදී තමයි අපි time adverbs භාවිතා කරන්නේ. මේකෙදී when කියන question form එකට අදාළව අපි sentences නිර්මාණය කරනවා. බලන්න example. We will meet tomorrow. අපි හෙට මුණ ගැසෙමු. තුන්වෙනි එක බලන්න place adverb. යම් ක්‍රියාවක් සිදුවන්නේ කොහේද කියා වැඩි විස්තර සැපයීමට තමයි මේ adverbs එක භාවිතා කරන්නේ. මේකෙදි where කියන question form එකට අදාළව sentences නිර්මාණය කරන්න පුළුවන්. Example බලන්න. I took my breakfast at home. මම උදේ ආහාරය ගෙදරදී ගත්තා. ඊළඟ adverb එක frequency adverb. කොපමණ වාර ගණනකින්ද කියා විස්තර සැපීමට භාවිතා කරනවා. මේකෙදි how often කියන question form එකට අදාළව අපි sentences නිර්මාණය කරනවා. බලන්න example. He rarely eats sweets. ඔහු කලාතුරකින් රස කැවිලි කනවා. Next we learn about forming adverbs. ඊළඟට අපි මේ ක්‍රියා විශේෂණ පද සෑදීම පිළිබඳව ඉගෙන ගමු. Many adverbs are formed by adding ly to adjectives. බොහෝ ක්‍රියා විශේෂණ පද සෑදී ඇත්තේ නාම විශේෂණ වලට ly එකතු කිරීමෙන්.
බලන්න එක්සාම්පල් quick කියන ඇජෙක්ටිව් එකට ly එකතු වුණාම quickly කියන ඇඩ්වර්බ් එක හැදෙනවා. careful කියන ඇජෙක්ටිව් එකට ly එකතු වෙලා carefully කියන ඇඩ්වර්බ් එක හැදෙනවා. Some adverbs have the same form as adjectives. සමහර ක්‍රියා විශේෂණ වලට නාම විශේෂණ වලට සමාන ස්වරූපයක් තියෙනවා. බලන්න example drive fast. Fast can be an adjective or adverb. Fast කියන word එක නාම විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණයක් වෙන්න පුළුවන්. Okay. Now we learn about placement in sentences. අපි දැන් කතා කරමු මේ adverbs වාක්‍යවල ස්ථානගත කිරීම පිළිබඳව. Adverbs can appear at the beginning, middle or end of a sentence. වාක්‍යයක ආරම්භයේ, මැද හෝ අවසානයේ ක්‍රියා විශේෂණ දිස් වෙනවා. පළවෙනි එක බලන්න front position. ආරම්භයේදී adverbs යොදා ඇති අවස්ථා. බලන්න example always he calls me. Sometimes I eat meat. Yesterday I took a bath. මේ sentences තුනේ always, sometimes, yesterday කියන adverb අපි මේ sentences එක මුලදී තමයි use කරලා තියෙන්නේ. දෙවෙනි එක බලන්න middle position. මැදදී adverbs යොදා ඇති අවස්ථා. example බලන්න the lion never eat grass. He always calls me. I usually go out for dinner. මේ sentences තුනේදී අපි adverbs use කරලා තියෙන්නේ මැදදී. බලන්න තුන්වෙනි එක end position. අවසානයේට adverbs යොදා ඇති අවස්ථා. example බලන්න he ran fast. We should work hard. He calls me always. She called me crying. මේ sentences හතරේ අපි adverbs යොදලා තියෙන්නේ sentences එකේ අවසානයට. Okay. So, finally, let's we see why these adverbs are important to us. අපි දැන් බලමු මේ adverbs අපිට වැදගත් වන්නේ ඇයි කියලා. Adverbs help clarify actions, describe intensity and add nuance to our communication used thoughtfully. They can make our writing or speech more engaging and precise. ක්‍රියා විශේෂණ පද ක්‍රියාවන් පැහැදිලි කිරීමට, තීව්‍රතාවය විස්තර කිරීමට සහ අපේ sannivedanayට සියුම් බවක් එක් කිරීමට උපකාරී වෙනවා. කල්පනාකාරීව භාවිතා කිරීමෙන් ඒවා අපේ ලිවීමට, කතනයට වඩාත් ආකර්ශනීය හා නිර්වද්‍ය කරන්න පුළුවන්. Okay, so we will end our lesson here for today. I hope you have gained a little knowledge about adverbs from the lesson I taught you today. So, if you are new to my channel, don't forget to click the subscribe button below and press the bell icon. අදට මෙතනින් අපේ පාඩම අවසන් කරනවා. මම හිතනවා අද මම ඔයාලට කියලා දුන්නු adverbs පාඩමෙන් ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරන්න අමතක කරන්න එපා. See you again in the next lesson. Goodbye.